Hello Masala, good morning. මොකද වෙන්නේ? ටියුනින් ඉන්නවද? දැන් කායක රෝඩ් බදියක් කරගන්න ඕනේ. රෝඩ් බදි ටෙස්ට් එකක්. ඩාවින්ව රෙජිස්ටර් කරගන්නත් එපේ. ඉතින් මේ පොඩ්ඩක් සිස්ටම් එක චුට්ටක් මට හරි කන්ෆියුසින්. මේ ළඟදී එක දේවල් මාරු කරලා දැන් රෝඩ් බදියක් කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්ටර්ස්ටේට් වාහනයක් නම් නෑ. අපි ආවේ ක්වීන්ස් වලින් නම්. එතකොට කම්ප්ලයන්ස් චෙක් එකක් කරන්න ඕනේ. ඒව කරන තැන් ඉස්සර තැන් නෙමෙයි තව අලුත් තැන් තියෙනවා. ඒවල සයිට් එක පොඩ්ඩක් මෙසි හරියට විස්තර මොකුත් තියෙනවා. අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න හරි අමාරුයි. පරණේ එක්ක වයින් කරන්න ඕනේ. ඉතින් බලමු දැන් මම අරන් යනවා මේ all about automotive කියලා shop එකකට. ඒගොල්ලන්ට තමයි road work කරන්න මම select කරේ. ගොඩක් කට්ටිය ඉන්නවා. authorized dealersලා ඉන්නවා. ඉතින් අය බලමු. මචං අරහෙන් වැස්සක් දෙන්න යන්නේ මෙහෙ තාම හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. යුනිවර්සිටි එක පැත්තෙන් එනවා අට්ට කළුවක්. මචං කාර් එක දැම්ම හරිද? දැන් උන් දන්නෙත් නෑ මොකද්ද වෙන්නේ කියලා. මේක එක චේන්ජස් කරලා දැන් මේකේ තියෙනවා. දැන් මම ගන්නේ රෝඩ් වර්දි එකනේ. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය දන්නවනේ රෝඩ් වර්දි එක. මෙහෙ මම ලංකාවේ කට්ටිය දන්නේ නැහැනේ රෝඩ් වර්දි ගැන. මං කායක පාරේ පදින්න පුළුවන් තත්ත්වෙ තියෙනවද කියලා චෙක් එකක් කරනවා. බේසික් චෙක් එකක් ලයිට් පත් වෙනවද, වයිපර්ස් වැඩ කරනවද, සීට් බෙල්ට් ඇද්දම අනිත් පැත්තට යනවද ඔය වගේ. මේක කරාට පස්සේ ආයි යන්න ඕනේ අර විෂාට් කියලා විෂාට් වල තියෙන තව සෙන්ටර් එකක්. තව ඉන්ස්පෙක්ෂන් එකක්. දැන් උන් උත්හාන්නේ දැන් අපි මෙච්චර රෝඩ් වර්දියක් කරාට පස්සේ අරුන්ට තාම ආදි ඉන්ස්පෙක්ට් කරන්න තියෙන්නේ කියලා. මොකද ඔල්රෙඩි ඒගොල්ලෝ සර්ටිෆිකේට් එකක් දෙනවනේ ස්ලිප් එකක් රෝඩ් වර්දි එක ඩන් කියලා. ආයි තව දේවල් දෙකක් තියෙනවා කරන්න රෙජෝ එක මාරු කරන්න කලින්. සෝ ඒගොල්ලන් කියමන කෝල් එක දෙන්නම් කියලා වැඩි වුණාට පස්සේ බලමුකෝ ඉතින්. Hello Masala, good morning. මොකද වෙන්නේ? Day 2 අද යන වාහනේ විෂාට් distribution center එකට යන්න. එතන පොඩි inspection එකක් කරනවා. ඊළඟ compliance check එක මම එතන කරන්නේ. මම හිතන්නේ MVR එකේ මොකුත් කරලා දෙනවා කියලා. ඊට පස්සේ ඒ කොලේ අරගෙන තමයි MVR එකට ගියාම කායගේ රෙජෝ එක transfer වෙන්නේ. ඉතින් බලමු. හරි මචං අපි ඇවිල්ලා තින්නේ විෂාට් වල vehicle inspection එකට. ඔල්රෙඩි දෙන්නෙක් ගහලා ඉන්නවා. දැන් වෙලාව තාම විනාඩි 5ක් ඉස්සරහින් තියෙන්නේ. තාම අට වෙලා නැහැ. එක bypass lane එකේ lane 1 and lane 2 වලට you must have a pre-booked vehicle inspection appointment to make an appointment proceed to the office. මේක දැන් මේ මම හිතන්නේ book කරපු කට විතර මේක යන්න පුළුවන්. but ඒක book කරන්න කියලා තිබුණෙත් නෑ බං site එකේ. bypass lane එකේ තමයි එහෙම වුණත් ඉන්නේ inspection එක කරන්න. බලමු. මචං වෙලාව 8යි ගේට්ටු ටික දැන් හැරෙනවා. good sign. දැන් මං හිතනවා ටක් ගාලා වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද 8 අමාරුද්දී ඔෆිස් එකට එන්නත් ඕනේ කොහොම හරි. පොරක් ඇවිල්ලා මොනවා හරි බලනවා අපි බලමු. මම ටර්න් එක ගියාට පස්සේ මොනවද කියන්න ඕක දෙන්නේ කියලා. හරි ඊළඟට ඉන්නේ මං. බලමු මොකද දෙන්නේ කියලා. දැන් මචං එකෙක් ආවර පේ කරලා ලයින් එකේ lane 1 and 2 එකට එකක් ආවා. කෙලින්ම තව පොරක් ඇවිල්ලා ඒක බලනවා ආපු ගාම්ම. මේක තාම එක්කෙනයි මැනේජ් කරන්නේ නැහැ. Hey mate. Good day. I do have a roadworthy. Just came for the inspection. Yep, all good. 2017. Just turn him off and pop the bonnet if Yep. you can. I just got to check the engine number and the VIN. Yep. Turning off. car එක off කරලා bonnet එක අරින්න කිව්වා. engine number එකයි VIN එකයි බලනවා. torch එක ගහලා මොනාරි එකක් බලනවා VIN number එක හරියද මොනාරි එමෙ ඉන්න. දැන් කරන්න මචං මු දොරේනේ VIN number එක තියෙන්නේ VIN number එක රෙකෝඩ් කරගන්නවා මෙතන. ඒක බලාගෙන ආයෙ ගියා ගන්නවා. I'll just put it in the computer. Thank you sir. Just when she moves off, just move up to where she's parked. Yep, just will do. up there. Yep, thank you. There you go, mate. Thank you. Is it all done? All I have to do is to go to MER and get the retro transfer. So the green one is your roadworthy, so the Right. car's deemed roadworthy. Yep. The white one is the compliance, which Right. I've just put this vehicle into the database. Cool. So yeah, you'll be able to go to MVR, they'll bring it up on the computer, you'll be there, you'll be roadworthy, they'll give you a Yeah. place. Thank you sir. You have a good one. Gotcha. Bye. හරි මචං ආයි කම්ප්ලයන්ස් චෙක් එකක් ගන්න නෑ MBR එකේ. This is the compliance check. අපි හිතුවත් වගේ ඉතින් දැන් කෙලින්ම යන්න තින්නේ MVR එකට හෙට උදේ පාන්දර යන්න. ඉතින් 8ට අරිනවා නම් 7ට තින්නේ. මොකද ඒ ලයින් එක හැම වෙලාවෙම පිරෙනවා. ඒක නිසා යා හෙට ඒ වැඩේ කරන්න නම් හෙට වීඩියෝ එක ගන්න එකයි. ඉතින් දැන්ට ඉතින් ඔෆ් කරනවා. කොහොමයි ළමයි day 3 තන අද රෙජෝ එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් වෙයි කියලා. ඇස්සේ වහිනවා.
ඉතින් මොන හරි ගාතල්ල දෙනවනේ අපිට. යම් බලන්න. MVR ඩාවින් එකට ස්ක්‍රූ ඩ්‍රයිවර් උත් ගත්තා නම්බර් ප්ලේට් එක ගලවන්නොත් කියලා. ආයෙත් රිටර්න් කරන්නත් වෙනවනේ. ඩොකියුමන්ට්ස් ටික ගත්තා. යමු එන. මේ මාස වහිනවා. මම දැන් MVR එකට ඇවිල්ලා ඉන්නේ. තියෙන්නේ 18ට අරින්නේ. බුකින් එකක් දාන්න බෑ මචං. මෙහි බුකින් සිස්ටම් එක තාම ටෙස්ට් කරනවා. මම බුකින් එකක් දැම්මා. ඒක මාර්තු 8ට වගේ වැටුනේ. දැන්ට මම මේක ඇවිල්ලා කරගන්න මොකද කරදරයිනේ මචං. මේ සතිය ඉවරයක් කරගන්න. ඔක්කොම කලින් කියන්න බං මම කරන්නේ ලයිසන්ස් ට්‍රාන්ස්ෆර් එකක්. හරි. ඒ කියන්නේ මම ක්වීන්ස්ලන්ඩ් ඉන්න ආපු නිසා මගේ ඔල්රෙඩි එහෙ නම්බර් ප්ලේට් එකක් තියෙන නිසා මම කරන්නේ එහෙ ට්‍රාන්ස් එකක්. ඒක නිසා මට තියෙන්නේ මගේ ඒ ලයිසන් එක පෙන්නලා මගේ ඩෙන්ටිටි එක වෙරිෆයි කරන්නයි. ඊට පස්සේ මම මේ ඩාවින් වල ජීවත් වෙනවා කියලා පෙන්නන්න මම රෙන්ට් ඇග්‍රීමන්ට් එකක් හරි ඒ ටික පෙන්නන්න ඕනේ. ඊට පස්සේ කොහොමද කියලා පාස්පෝර්ට් එක ගෙනාවා ලයිසන් එක වැඩ කරේ නැත්තම් සයිට් එකේ දිනක් කොච්චර කැටගරි A ඩොකියුමන්ට්ස් වලින් 2යි කැටගරි B එකකින් 1යි හෝ නැත්නම් A එකකින් 1යි B එකකින් 2යි ඕගලන්ට තියෙන ඩොකියුමන්ට්ස් ගන්න පුළුවන්. ඔක ස්ටුඩන්ට් කෙනෙක් නම් ස්ටුඩන්ට් ID කාඩ් එකක් තිබ්බා. ඒක ලිස්ට් ඩවුන් කරලා. දැන් හැබැයි මං ඔයගොල්ලන් මෙහි වාහනයක් කායෙන් හරි අරගෙන ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් කරනවා නම් සේම් සිනාරියෝ තමයි. වාහනේ මේගොල්ලෝ අලුත් නීතියක් ගෙනලා තිනවා. වාහනේ අවුරුදු 7කට වඩා පරණයි නම් ඔය රෝඩ් වර්දි එක ගන්න ඕනේ. දැන් ඔයාලගේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් එකක් කියනකො සාමාන්‍යයෙන් 2020 ගත්ත එකක් කියන්නකො තාම අවුරුදු 6යිනේ 2026ට. එතකොට ඔයාගේ රෝඩ් වර්දියක් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් කෙලින්ම අර මං ගිය විශාත් සෙන්ටර් එකට ගියා. ඉන්ස්පෙක්ෂන් එක ගත්තා. ඉන්ස්පෙක්ෂන් එකල කම්ප්ලයන්ස් එක ගත්තා. ඊට පස්සේ MVR එකට අවිලා ට්‍රාන්ස්ෆර් කරගත්තා කායක. දැන් මගේ එක 2017 නිසා අවුරුදු දැන් 10කට ගිට්ටු වෙනේ. එතකොට මං ගිහිල්ලා රෝඩ් වර්දියක් කරන්න ඕනේ. සහ ඔබ්වියස්ලි ඉන්ටර්ස්ටේට් ඉඳන් වාහනයක් මෙහෙට ආව නම් ඒත් රෝඩ් වර්දියක් කරන්න ඕනේ. ඒක නිසා මම දැන් රෝඩ් වර්දියක් කරා. මම ඉන්ස්පෙක්ෂන් එකට ගියා. දැන් ඇවිල්ලා ඉන්නේ ඩාවින් MVR එකට මෝටර් වෙහිකල් රෙජිස්ට්‍රි එකට මේක ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් වාහනේ ඉන්ටර්ස්ටේට් ට්‍රාන්ස්ෆර් එකක් තියෙනවා නම් R11 කියන ඇප්ලිකේෂන් එක තමයි apply for first time registration or transfer of vehicle. අපේ ඔෆිස් එකකින් උත් කියනවා මෙල්බන් එක එහෙම කම්පයර් කරද්දි මෙහෙ තාම සිස්ටම් එක තාම ටිකක් ස්ලෝ ඇඩැප්ට් වෙලා දින හරි අඩුයි. මොකද රෝඩ් වර්දි එකයි ඉන්ස්පෙක්ෂන් එකයි ඔය දෙක තුනක් දැන් අර රෝඩ් වර්දියක් විතරයි මචං කරන්නේ මේ වික්ටෝරියා වල. කෙලින්ම රෝඩ් වර්දි කරා බ්‍රිස්බන් උත් එහෙමයි රෝඩ් වර්දි කරා MVR එකට ගියා ට්‍රාන්ස්ෆර් වුණා කායක. මෙහි ඉන්ස්පෙක්ෂන් එක කරන මොකක් රීසන් එකක් ඇති ෆෝ ෂුවර් මේගොල්ලන්ගේ කරන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කරදරයි. දැන් මම දවස් 3ක් ආවා මේක. මට එක දවසින් කරගන්න බෑ. මම බැඩට යන නිසා. හැබැයි ආව දවසේ දැන් ස්ටුඩන්ට් කෙනෙක් නම් දවසක ෆ්‍රී තියෙනවා නම් උදේ ගියා රෝඩ් වර්දි ගත්තා. රෝඩ් වර්දි ගිහලා කෙලින්ම විශාට් ගියා. විශාට් ගිහිල්ලා ඉන්ස්පෙක්ෂන් එක පාස් කරගත්තා. ඊට පස්සේ ඊළඟ දවසේ එන්න පුළුවන්. මොකද මේ මම එන්න ගියේ නෑ මේකට මිනිස්සු මාර්ගෙට පිරෙනවා මේකේ ලයින් එකේ අර කිව් එකට. එතකොට ඉතින් මට ඔෆිස් එකකටත් එක ගිහිල්ලා මේ පැය දෙකක් තුනක් විතර කන්න වෙනවා ලයින් එකේ හිටියොත් මම ඔයාලට පෙන්නන්නේ මොකද්ද කරන්න ඕනි කියලා. හරි මචං වැඩේ හරි. ඩොකියුමන්ට්ස් ටික හම්බුණා. ප්ලේට් එක හම්බුණා. කලින් ප්ලේට් එක රිටර්න් කරා. ඒකට මට රිසිට් එකක් දුන්නා. ඒක තමයි මම දෙන්න ඕනේ ක්වීන්ස්ලන්ඩ් වලට. මම දැන් මේකට බාර දුන්නා මට මගේ ඉතුරු රෙජෝ වල රිෆන්ඩ් එක දාන්න කියලා. ඔක්කොම 800 ගාණක් ගියා අලුත් ප්ලේට් වලටයි සහ රෙජෝ වල ගාණ. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකටයි ඔක්කොම 890ක් හරි එම ගාණක් ගියා. ඇත්තට කියනවා නම් මගේ සපෝටින් ඩොකියුමන්ට් වත් බැලුවේ නෑ. රෝඩ් වර්දි එක දුන්නා. රෝඩ් වර්දි දුන්නාට පස්සේ ඉන්ස්පෙක්ෂන් එක දුන්නා. ඉතින් මම හිතන්නේ ඒක මනුස්සයන්ව ඩිපෙන්ඩ් වෙනවා ඇති. බලන එක්කෙනා අනුව. ඉතින් එයා මගේ මුකුත් මම සපෝටින් ඩොකියුමන්ට්ස් දුන්නේ නැහැ බැලියට. ඒ කිව්වා මේක අපුඩ අයින්ට කරා බැලුවේවත් නැහැ. එහෙම ප්‍රොසෙස් කරා වැඩේ ගොඩ. දැන් ඉතින් දින්නේ ප්ලේට්ස් ටික දාන්න දුවන්න දාය කොල්ලෝ.